කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා අපේ ජීවිතය සහ අපි වැඩ කරන ජීවිතය බැලන්ස් කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි රැකියාවක් කරනවා නම් අපේ රැකියාව සහ අපේ ජීවිතය අපි බැලන්ස් කරගෙන යන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක මම අදහස් ටිකක් බෙදා ගන්න හිතුවා. ඉතින් මේකේ හොඳ නරක වගේ දේවල් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න සහ තවත් මේකට එකතු කරන්න දේවල් තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි රැකියාව කරන කෙනෙක් නම් අපිට රැකියාව නිසා අපේ ජීවිතය නැති කරගන්නවත් අපේ ජීවිතය නිසා රැකියාව නැති කරගන්නවත් අවස්ථාවක් නැහැ. අපි මේ ජීවිතය සහ රැකියාව සමබරව පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට රැකියාව සහ ජීවිතය සමබර කරගන්න පුළුවන් අවස්ථා කිහිපයක් ක්‍රම කිහිපයක් අපි කතා කරමු. පළවෙනි ක්‍රමය තමයි කාලය සැලසුම් කිරීම. කාලය කළමනාකරණය කර ගැනීම. ඔයා රැකියාව කරන කෙනෙක් නම් ඔයාගේ පවුලේ අය ජීවිතය වෙනුවෙන් පවුලේ අය වෙනුවෙන් සහ ඔයා වෙනුවෙන් කාලය වෙන් කරගන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ දවස ෂෙඩියුල් එකක් අනුව වැඩ කරන්න. ටු-ඩු ලිස්ට් එකක් හදාගන්න, ඒ වගේම ටයිම් ටේබල් එකක් හදාගන්න, ටයිම් මැනේජ් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්. ඒ වගේම ඔයාට පුළුවන් රැකියාවේ ඔයාගේ වැඩ කොට ගහලා තියෙනවා නම් ඒවා ගෙදර අරන් යන්නේ නැතුව ඔයාගේ ගෙදරට විතරක් ගෙදරදී කරන්න. එතකොට අපිට ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ගෙදර වැඩ ටික කරගන්න පුළුවන්. පුළුවන් උපරිමයෙන් අපි රැකියාව කරන ස්ථානයේ තියෙන වැඩ ටික ඒ ස්ථානයේදීම ඉවර කරගන්න වග බලා ගන්න ඕනේ. ඔයාගේ රැකියාව කරන අතරතුරේදීම ඔයාගෙනත් ඔයා හිතන්න ඕනි නිසා අපි ගොඩක්ම මේ කාලය කළමනාකරණය කර ගැනීම වැදගත් වෙනවා. දවස අවසානයේදී ගෙදර වැඩ ටික ඔයාගේ රැකියාවේ වැඩ ටික හැමදේම ඉවර කරලා ඔයාගේ ඔළුවට ඔයා සිග්නල් එකක් දෙන්න ඕනි. දැන් මම මගේ වැඩ ටික ඉවරයි. දැන් මම ඉන්නේ නිදහසේ. දැන් මම ඉන්නේ ෆ්‍රී එකේ. ඊළඟ දවසට මම හොඳින් සූදානම් කියලා දවස් අවසානයේදී ඔයා සිග්නල් එකක් දෙන්න. එතකොට ඔයාට අර රැකියාව තියෙන ස්ට්‍රෙස් එක සහ ගෙදර වැඩ කරලා තියෙන මහන්සියේ ස්ට්‍රෙස් එක අවම කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ දවස ලස්සනට පටන් ගන්න පුළුවන්. දෙවෙනි අදහස තමයි ඔයා නැහැ කියන්න ඉගෙන ගන්න. මොකද්ද මේ නැහැ කියන්න ඉගෙන ගන්න කියන්නේ? ඒ කියන්නේ ඔයාට ඔයාගේ රැකියාව කරන ස්ථානයේ ඔයාට අමතර වැඩ ඔයා කරන වැඩවලට වඩා අමතර ගොඩාක් වැඩ ඔයාට පටවනවා නම් එතකොට ඔයාට සතියන්තයේදී වැඩ පට වෙලා තියෙනවා නම් මේ දේවල් හැම දෙයක්ම ඔයාට බාර ගන්න නැතුව ඔයාට පුළුවන් ලිමිට් එකට මේ දේවල් කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ අය සමග ආදරයෙන් සතුටින් ඔයාගේ කාලය ගත කරන්න. එතකොට අපි රැකියාව කරන ස්ථානයේදී ඒ දේවල් ඒ ලිමිට් එකටත් කරගෙන යන ගමන් අපේ ජීවිතයත් සමබරව පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟ අදහස තමයි ඔයාට ෆ්‍රී ටයිම් එකක් හදාගන්න. ඔයාට පුළුවන් අනිවාර්යෙන් දවසට පැයක් එකමාරක් වගේ කාලයක් නිදහසේ ඉන්න පාවිච්චි කරන්න. ඒ කියන්නේ වැඩ කරලා ඇවිල්ලා ඔයාට පුළුවන් පොඩි නිින්දක් දාන්න පැයක වගේ. ඊට පස්සේ ගෙදර වැඩ ටික පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉක්මනට වැඩ ටික ඉවර කරලා කලින් ඇඳට ගිහිල්ලා හොඳට පැය 7-8ක නිින්දක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් උදේ නැගිටලා ඉවර වෙලා අර රෑට අපිට ඇවිල්ලා කරන්න තියෙන වැඩ ටික ඉවර කරලා ඒ රෑ වෙලාව රෑ පැය කොටස ඉතුරු කර ගන්න පුළුවන් ඔයාගේ විවේකයේ වෙනුවෙන්. ඒ වගේම සතියන්තයේදී පුළුවන් ඔයාට ඔයාගේ මනසට නිදහසක් දැනෙන විදිහට මොනවා හරි ක්‍රියාකාරකමක් සිදු කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් පොතක් කියවන්න, පන්සල් යන්න, කොහේ හරි නිදහසේ ඇවිදින්න යන්න, එළියට ගිහිල්ලා මේ කුරුල්ලන් සද්ද අහන්න. ඒ පොඩි දේවල් වලින් පවා අපිට පුළුවන් අපිට ෆ්‍රී ටයිම් එකක් හදාගන්න. ඔයාට ඒක බොන වෙලාවේ හරි ඔයාට ෆ්‍රී ටයිම් එකක් හදාගන්න ඔයාට පුළුවන්. ඉතින් ඒක අපි අතේම තමයි තියෙන්නේ. අපිට ඒකක් බොනවා නම් උදේට
පුළුවන් උදේම නැගිටලා එළියට ගිහිල්ලා ඉරලා මේ සද්ද අහගෙන කුරුල්ලන්ගේ සද්ද අහගෙන තේක බොන්න. ඉතින් එතකොට අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි අපේ මනසත් නිදහස් වෙනවා. ඊළඟ අදහස තමයි අපිට පුළුවන් ඔෆ්ලයින් ආව එකක් පටන් ගන්න. මොකක්ද මේ ඔෆ්ලයින් ආව එකක් කියන්නේ? ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකෙන්, ලැප්ටොප් එකෙන්, එතකොට ටෙලිවිෂන් එකෙන් මේ හැම දෙයකින්ම අඩුම පැයක්වත් අයින් වෙලා ඉන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ෆෝන් එකේ ඊමේල්ස් චෙක් කරන ඒවා, එතකොට WhatsApp chat, WhatsApp group මේ වගේ අපිට කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි මං හිතන්නේ. පැයක් අපිට පුළුවන් ෆෝන් එකෙන් අයින් වෙලා ඉන්න. ඉතින් මේ අව එක මං හිතන්නේ අපිට අපේ වෙන වැඩකට යොදවන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ පැය තුල ඔයාලට පුළුවන් ඔයාගේ කරන්න තියෙන මොනවා හරි වැඩක් තියෙනවා නම් ඒ දේවල් කලින් කරලා අර මං කිව්ව ෆ්‍රී ටයිම් එක හදාගන්න. ඉතින් ඔෆ්ලයින් ආව එකක් අපිට හැමදාම දවසකට තියෙනවා නම් ඒක මං හිතනවා අපිට මානසික නිදහසක් වගේම අපේ ජීවිතය සහ රැකියාව සමබර කරගන්න එක රුකුලක් වේවි කියලා. ඊළඟ අදහස තමයි ඔයාට පුළුවන් ඔයා තනියම ගෙදර වැඩ කරන්න ඔයා විතරක් නම් අනිත් අයත් එක්ක කතා කරලා උදව් ඉල්ල ගන්න. ඒ කියන්නේ පොඩි දේවල් ඔයා උයන දෙයකට උදව් කරගන්න. ඔයා උයනකම් ගෙදර වැඩ ටික ඒ කියන්නේ ගේ අතු ගාලා පුදු පහන තියලා මල් ටිකක් කඩන්න. ඒ වගේ ඔයාට අනිත් අයකින් උදව් ඉල්ල ගන්න පුළුවන්. එක උදව් එක එක්කෙනාගෙන් ලබා ගන්න. එතකොට අර එකම කෙනාට ඒකට අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඔයාටත් ඔයාගේ වැඩේ කරගන්න පහසුවක් ඇති වෙනවා. ඉතින් මෙහෙම හිතන්නකෝ අපි කරන අපේ රැකියාව තමයි පරිප්පු ව්‍යාංජනය. අපේ ජීවිතය තමයි බත් එක. අපිට පරිප්පු විතරක් නිකන් කනවට වඩා බත් එකත් එක්ක කනකොට ඒක රසයි. අපිට බත් විතරක් නිකන් කනවට වඩා පරිප්පුත් එක්ක කනකොට ඒක රසයි. ඉතින් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි රැකියාවක් කරන කෙනෙක් නම් අපිට රැකියාවත් අත්‍යවශ්‍යයි. අපේ ජීවිතය පිළිබඳව අපි හිතන්න ඕනේ. ඉතින් මේ දෙක සමබරව පවත්වාගෙන ගියොත් තමයි අපේ ජීවිතය අර රසම රස බත් කට වගේ වෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලට මං හිතනවා ඒකන පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා. අලුත් ලොග් එකක් ආයෙත් අරගෙන එන්න. ඔයාලා මේ වගේ කැමති මොනවා හරි මාතෘකා තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒව ඔයාලත් එක්ක මේ විදියට පුළුවන් විදියට මගේ අත්දැකීමත් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම හම්බ වෙමු. ඔයා මාව subscribe කරන්න නැත්නම් මාව subscribe කරන්න. මගේ channel එක වැදගත් කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේක share කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉඳලා සිටිනවා. එහෙනම් ගිහින් එන්නම් මම හිමා.